Hello everyone, welcome back to the Fluent Way YouTube channel. We have been joining my videos since the simple present tense video. Now you have learned all the present tense and past tense active voice tenses. And today I am going to start future tense. ඔයාලා simple present tense එකේ ඉඳන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් මේ වෙද්දී present tense සහ past tenses ඉගෙනගෙන ඉවරයි. So today, as the first tense in future tense, I am going to start simple future tense. අද අපි අනාගත කාලේ පළවෙනි tense ඉගෙන ගන්න යන්නේ. පළවෙනි tense එක simple future tense. Simple future tense. සරල අනාගත කාලය. ඉතින් අපි මුලින්ම බලමු සරල අනාගත කාලය අපිට මොන වගේ වාක්‍ය හදන්නද ඕන වෙන්නේ කියලා. ඉතින් අනාගත කාලෙන් අපි කතා කරන්නේ තාම සිදු වෙලා නැති දේවල්. කරන්න ඉන්න දේවල් කතා කරන එක තමයි අනාගත කාලයෙන් සිදු කරන්නේ. සිම්පල් ෆියුචර් ටෙන්ස් වලින් අපි කතා කරන්නේ යම් දෙයක් කරાવી කියලා. අපි උදාහරණයක් අරන් තේරුම් ගමු කොහොමද අනාගත කාලේ හැදෙන්නේ කියලා. මම අරගත්ත ප්ලේ කියන ක්‍රියාපදය. ප්ලේ කියන එකේ තේරුම සෙල්ලම් කරනවා. ඉතින් අපිට මේක අනාගත කරද්දී සෙල්ලම් කරනවා කියන එකේ අනාගතය සෙල්ලම් කරાવી. ප්ලේ කියන ක්‍රියාපදය සෙල්ලම් කරනවා කියන ක්‍රියාපදය අනාගත කාලෙන් හදාගන්නේ අපි ක්‍රියාපදයේ මුලට will කියන උපකාරක පදය එහෙම නැත්නම් shall කියන පදේ එකතු කරලා. අපි දැන් බලමු subject එකට කොහොමද will හෝ shall එකතු කරගන්නේ කියලා. මම pronouns හත ලියලා තියෙනවා I, we, you, they, he, she, it කියලා. ඊට අමතරව වෙනස් subject එකක් තිබුණොත් කොහොමද will හෝ shall භාවිතා කරන්න කියලා බලමු. ඉතින් I, we එක අපිට භාවිතා කරන්න පුළුවන් shall කියන helping verb එක. හැබැයි අපිට you, they, he, she, it හෝ වෙනස් subject එකක් එක්ක shall භාවිතා කරන්න බෑ. හැබැයි අපිට මේ ඕනම subject එකකට ඕනම pronoun එකකට will එකතු කරන්න පුළුවන්. I will, we will, you will, they will, he will, she will, it will, no one will කියලා අපිට ඕනම සබ්ජෙක්ට් එකක් ඕනම ප්‍රොනවුන් එකක් එක්ක will කියන helping verb එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි shall භාවිතා කරන්න පුළුවන්නේ I සහ we එක්ක පමණයි. I shall, we shall. ඒ වගේම I එක්ක අපිට will එක භාවිතා කරන්නත් පුළුවන්. we එක්කත් will එක භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට will සහ shall එකතු කරාට පස්සේ අපි බලමු කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියලා. අනාගත කාල වාක්‍යයක් හදාගන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට කලින් ගත්ත ක්‍රියාපදේ මතකද? play කියන ක්‍රියාපදය. දැන් play කියන ක්‍රියාපදයට කලින් will හෝ shall එකතු කරලා තියෙනවා කියන්නේ සෙල්ලම් කරાવી කියලා අනාගතයට හරවලා තියෙනවා. I shall play. මම සෙල්ලම් කරાવી. I will play. මම සෙල්ලම් කරાવી. We shall play. අපි සෙල්ලම් කරાવી. We will play. අපි සෙල්ලම් කරાવી. You will play. ඔබ සෙල්ලම් කරાવી. They will play. ඔවුන් සෙල්ලම් කරાવી. He will play. ඔහු සෙල්ලම් කරાવી. She will play. ඇය සෙල්ලම් කරાવી. It will play. ඌ සෙල්ලම් කරાવી. No one will play. නුවන් සෙල්ලම් කරાવી. මේ විදිහට අපිට sentence එක මුල ටික හදාගන්න පුළුවන්. දැන් අපි object එකකුත් දාලා සම්පූර්ණ වාක්‍යයක් හදාගන්න විදිය බලමු. මම සෙල්ලම් කරાવી. අපි ඒකට දාමු ක්‍රිකට් සෙල්ලම් කරાવી කියලා. I will play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරાવી කියලා හදාගන්න පුළුවන්. I shall play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරાવી. එහෙම නැත්නම් I will play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරાવી. අපි අනිත් pronouns එකත් කොහොමද තේරුම හැදෙන්නේ කියලා බලමු. We will play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරાવી. You will play cricket. ඔබ ක්‍රිකට් සෙල්ලම් කරાવી. They will play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරાવી. He will play cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරાવી. She will play cricket. ඇය ක්‍රිකට් සෙල්ලම් කරાવી. It will play cricket. ඌ ක්‍රිකට් සෙල්ලම් කරાવી. No one will play cricket. නුවන් ක්‍රිකට් සෙල්ලම් කරાવી. ඉතින් මේ විදිහට අපිට සරලව simple future tense හදාගන්න පුළුවන්. ඒ උදාහරණය අරගෙන simple future tense වල sentence structure එක හැදෙන විදිය බලමු. I will play cricket. එහෙම නැත්නම් I shall play cricket. මුලින්ම අපි ලියන්නේ subject එක. ක්‍රියාව කවුද
කරන්නේ කියලා. සබ්ජෙක්ට් එකට අනුව අපි will ද භාවිතා කරන්නේ shall ද භාවිතා කරන්නේ කියලා තීරණය කරගන්න අවශ්‍යයි. ඕනම සබ්ජෙක්ට් එකක් එක්ක will භාවිතා කරන්න පුළුවන්. සබ්ජෙක්ට් එකට මම සහ අපි I we කියලා තිබුණොත් shall භාවිතා කරන්නත් පුළුවන්. සබ්ජෙක්ට් will හෝ shall ඊළඟට verb එක. verb එක ලියද්දී simple future tense වල ක්‍රියාපදයට කිසිදු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කිසිදු වෙනසක් කරන්නේ නැහැ. I will play, playing, played ඒ වගේ වෙනස්කම් කරන්නේ නැහැ. subject will shall verb plus ඊළඟට කරන්නේ මොකක්ද කියන එක object එක එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි simple future tense වල sentence structure එක හැදෙන්නේ. sentences වල format එක හැදෙන්නේ. subject will shall verb object. අපි අනාගත කරන්න අවශ්‍යයි ක්‍රියාපදයට කලින් will හෝ shall එකතු කරගන්න අවශ්‍යයි. උදාහරණ විදිහට will go, will dance, will eat, will come ඒ වගේ ක්‍රියාපදයට කලින් will හෝ shall එකතු කරලා අනාගත කාලේ කරાવી කියන අදහස හදාගන්න පුළුවන්. මේ sentence structure එක භාවිතා කරලා දැන් අපිට වාක්‍ය හදන්න පුළුවන්ද කියලා බලමු. පළවෙනි වාක්‍යය ඇය ලබන සතියේ අලුත් කාර් එකක් මිලදී ගනීවි. ඇය ලබන සතියේ අලුත් කාර් එකක් මිලදී ගනීවි. මෙයා තාම කාර් එකක් මිලදීගෙන නැහැ. එයා මිලදී ගන්නේ ලබන සතියේ. එහෙනම් මේක අපිට simple future tense වලින් ලියන්න පුළුවන්. මුලින්ම ලියන්නේ subject එක. මේ අලුත් කාර් එක මිලදී ගන්නේ ඇය. එහෙනම් අපි පටන් ගන්නවා she. අපිට she එක්ක shall දාන්න බෑ. මොකද shall භාවිතා කරේ I සහ we එක්ක. එහෙනම් අපිට භාවිතා කරන්න පුළුවන් will. she will එයා මොකක්ද කරන්නේ? ක්‍රියාපදය මිලදී ගනීවි. මිලදී ගන්නවට buy කියලා කියන්නේ. ඉතින් buy වලට කලින් will දාලා තිනවා. එහෙනම් මිලදී ගනීවි කියන එක දැන් අපි හදලා තියෙනවා. she will buy මොකක්ද එයා මිලදී ගන්න? අලුත් කාර් එකක්. අලුත් කාර් එකක්. එකක් කියන්නේ කියන ආටිකල් එක දාන්න ඕන. අරගන්නේ අලුත් කාර් එකක්. a new car. she will buy a new car. ඇය අලුත් කාර් එකක් මිලදී ගනීවි කියලා අපි ලියලා තියෙනවා. හැබැයි මේකේ තවත් තොරතුරක් තියෙනවා. අරගන්නේ ලබන සතියේ. ඒ වගේ වැඩිපුර තියෙන තොරතුරු අපි එකතු කරන්නේ වාක්‍ය අගට. she will buy a new car. ලබන සතියට කියනවා next week. she will buy a new car next week. ඇය ලබන සතියේ අලුත් කාර් එකක් මිලදී ගනීවි. she will buy a new car next week. මේ විදිහට අපිට වාක්‍ය හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟ වාක්‍යයත් අපිට simple future tense වලින් හදාගන්න පුළුවන්ද කියලා බලමු. මම ඔයාට හෙට කතා කරන්නම්. මම ඔයාට හෙට කතා කරන්නම්. මෙතන ක්‍රියාපදය කතා කරනවා. කතා කරන්නේ මම. එහෙනම් subject එක I. I එක්ක නම් shall එක භාවිතා කරන්නත් පුළුවන්. will භාවිතා කරන්නත් පුළුවන්. මම shall කියලා භාවිතා කරා. I shall ක්‍රියාපදය කතා කරනවට call කියලා කියනවා. I shall call කාටද? ඔයාට. you. I shall call you තවත් තොරතුරක් තියෙනවා. හෙට කතා කරන්න. එහෙනම් tomorrow. I shall call you tomorrow. මම ඔයාට හෙට කතා කරන්නම් කියලා වාක්‍ය හදාගන්න පුළුවන්. simple future tense වල කරන්න තිබුණේ subject verb object කියන sentence structure එකටම verb එකට කලින් will හෝ shall එකතු කරලා මේ ක්‍රියාපදය අනාගත කාලයට හරවන්නයි අවශ්‍යයි. ඇය ලබන සතියේ අලුත් කාර්යයක් මිලදී ගනීවි. she will buy a new car next week. මම ඔයාට හෙට කතා කරන්නම්. I shall call you tomorrow. එහෙම නැත්නම් I will call you tomorrow. මේ විදිහට අපිට simple future tense වාක්‍ය හදාගන්න පුළුවන්. අපි simple future tense වාක්‍ය හදාගන්න විදිහ කතා කරමු. දැන් අපි කතා කරන්න යන්නේ මේ simple future tense වාක්‍ය වල negative වාක්‍ය හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කරන්නේ නැති වේවි කියන අර්ථයෙන් තියෙන වාක්‍ය කොහොමද හදාගන්නේ කියලා. අපි පළවෙනි වාක්‍යය හදලා බලමු. ඇය ඇගේ ගෙදර වැඩ ඉක්මනට ඉවර කරන්නේ නැති වේවි. ඇය ඇගේ ගෙදර වැඩ ඉක්මනට ඉවර කරන්නේ නැති වේවි. නැති වේවි කියලා කිව්වොත් ඒක නෙගටිව් සෙන්ටෙන්ස් එකක්. ඔයාලට මතක ඇති අපි නෙගටිව් කරේ
not කියන word එක එකතු කරලා. කලින් වීඩියෝස් බැලුවා නම් අනිවාර්යයෙන් මතක ඇති අපි not කොහෙටද එකතු කරන්න කියලා. අපි not කියන word එක එකතු කරන්නේ පළවෙනි be verb එකට පසුව. මේක නම් ප්‍රශ්නයක් නෑ තියෙන්නේ එක be verb එකයි will හෝ shall. ඉතින් will හෝ shall වලට පසුව not එකතු කරලා අපිට simple future tense වල negative හදා ගන්න පුළුවන්. අපි මේ වාක්‍ය හදලා බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඇයගේ ගෙදර වැඩ ඉක්මනට ඉවර කරන්නේ නැති වෙයි. මේකේ ක්‍රියාව කරන්නේ නැත්තේ ඇය. නා සබ්ජෙක්ට් එක she. she එක අපිට භාවිත කරන්න පුළුවන් will. she will. එහෙනම් helping verb එකට පසුව අපි එකතු කරන්න ඕන not කියන word එක. negative අර්ථය ගන්න will කියන helping word එකට not කියලා එකතු කරන්න ඕන. she will not. she will not. මොකද්ද මෙයා කරන්නේ නැත්තේ? ඉවර කරන්නේ නැති වෙයි. අපි ඉවර කරනවා කියන්නේ finish කියලා. she will not finish. subject will එකට පස්ව not එකතු කරා finish. ක්‍රියාපදය අපි එකතු කරලා තියෙනවා. ඊළඟට අපි ලියුවේ object එක. මෙයා ඉවර කරන්නේ නැත්තේ ඇගේ ගෙදර වැඩ. ඇගේ ගෙදර වැඩ. her homework. she will not finish her homework. homework කියන්නේ එක වචනයක්. අපි එකට ලියන්න ඕනේ ස්පේස් එකක් තියන්නේ නැතුව. she will not finish her homework. කොහොමද ඉවර කරන්නේ? ඉක්මනට. ඉක්මනට කියන්න soon. she will not finish her homework soon. ඇයගේ ගෙදර වැඩ ඉක්මනට ඉවර කරන්නේ නැති වෙයි. she will not finish her homework soon. අපිට මේ විදිහට will වලට පස්සෙ not එකතු කරලා negative වාක්‍ය හදා ගන්න පුළුවන්. she will not finish her homework. ඒ වගේම අපිට will not short කරලා භාවිත කරන්නත් පුළුවන්. she won't finish her homework. she won't. will not short කරද්දී contraction form එක won't කියලා ලියන්න. she won't finish her homework. ඒ වගේම shall not කියලා තිබුණොත් අපි ඒක කෙටි කරලා ලියන්නේ shan't කියලා. shall not, shan't. දැන් නෙගටිව් වාක්‍ය හදන විදිහ ඉගෙන ගත්තා. එහෙනම් මේ වාක්‍ය හදන්න පුළුවන්ද කියලා බලන්න. වීඩියෝ එක නතර කරලා ලියලා බලන්න නිවැරදිව මේ වාක්‍ය හදන්න පුළුවන්ද කියලා. ගුරුතුමිය පාඩම නැවත පැහැදිලි කරන්නේ නැති වෙයි. ගුරුතුමිය පාඩම නැවත පැහැදිලි කරන්නේ නැති වෙයි. මේ ක්‍රියාව කරන්නේ නැත්තේ ගුරුතුමිය. අපි ගුරුතුමිය කියලා ලියද්දී ගුරුතුමිය කියලා තිබ්බොත් ඒ දන්න ගුරුවරයෙක්. එහෙනම් අපි දානවා the teacher කියලා. ගුරුතුමියක් කියලා තිබුණා නම් a teacher කියලා දාන්න අවශ්‍යයි. the teacher. subject එක the teacher. පැහැදිලි කරන්නේ නැති වේවි කියලානේ තියෙන්නේ. එහෙනම් will not කියලා negative කරගන්න අවශ්‍යයි. the teacher will not. මොකක්ද කරන්නේ නැත්තේ? පැහැදිලි කරන්නේ නැති වෙයි. the teacher will not explain. the teacher will not explain. the teacher will not explain. පැහැදිලි කරන්නේ නැත්තේ පාඩම. එහෙනම් මේ දන්න පාඩමක් දන්න දෙයකට කලින් අපි the කියලා දානවා. the lesson. the teacher will not explain the lesson. ඉතින් මේකේ තවත් කොටසක් තියෙනවා. ගුරුතුමිය පාඩම නැවත පැහැදිලි කරන්නේ නැති වෙයි. නැවත කියන්න දාන්නේ again. the teacher will not explain the lesson again. ගුරුතුමිය පාඩම නැවත පැහැදිලි කරන්නේ නැති වෙයි. මේ විදිහට අපිට නෙගටිව් වාක්‍ය හදා ගන්න පුළුවන්. simple future tense sentences වල affirmative සහ negative වාක්‍ය හදන විදිය ඉගෙනගෙන අවසන්. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ interrogative සහ negative interrogative හදාගන්නේ කොහොමද කියලා. question සහ negative questions හදාගන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම අපි question එකක් හදන විදිය බලමු. උදාහරණයක් අරගෙන තිනවා ඔවුන් හෙට පාසල් ලේවිද? ඔවුන් හෙට පාසල් ලේවිද? ඉතින් questions හදද්දී අපි කරන්න අවශ්‍ය වන්නේ වාක්‍යයේ තියෙන helping verb එක මුලට අරගන්න අවශ්‍යයි. වාක්‍ය මුලට අරගන්න අවශ්‍යයි. ඔවුන් හෙට පාසල් යාවිද? මෙතන ඔවුන් කියන්නේ දේ අපි භාවිත කරන්නේ will කියන be verb එක. will they.
අපි වාක්‍යයක් පටන් ගද්දී පළවෙනි අකුර කැපිටල් කරන්න අවශ්‍යයි. will they ඊළඟට සාමාන්‍ය විදිහට ක්‍රියාපදේ. will they come to school? කවදද? හෙට. will they come to school tomorrow? මතක් කරලා question mark එක දාන්න අවශ්‍යයි. මොකද question mark එක නැති වුණොත් ඔබේ වාක්‍යයට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ. will they come to school tomorrow? දැන් අපි ඔවුන් හෙට පාසල් ඒවි කියන එක ලියවනම් ලියන්නේ they will come to school tomorrow. මේක question එකක් කරන්න will කියන එක අපි අරගෙන තියෙනවා වාක්‍යයේ මුලට. will they come to school tomorrow? ඔවුන් හෙට පාසල් ඒවිද? අපිට මේ වගේ question එකක් හදද්දී be verb එක subject එකකින් මුලට අරගෙන හදාගන්න පුළුවන්. will they come to school tomorrow? will they win the cricket match? ඔවුන් cricket match එක දිනාවිද? will they go to Japan? ඔවුන් ජපානට යාවිද? ඒ වගේ question එකක් හදද්දී be verb එක වාක්‍ය මුලට අරගෙන අපිට question එක හදාගන්න පුළුවන්. මතක් කරලා question mark එක දාන්න ඕනේ. මොකද නැත්තම් වාක්‍ය සම්පූර්ණ නැහැ. ඔව් සාදයට එන්නේ නැති වේවිද? ඊළඟට අරගෙන තියෙන්නේ negative interrogative sentence එකක්. negative interrogative කිව්වේ ප්‍රශ්නයක් වගේම ඒක නැතාර්ථයේ ප්‍රශ්නයක්. නැති වේවිද? ඔහු සාදයට එන්නේ නැති වේවිද? මේ negative interrogative එකක් හදද්දී අපිට ක්‍රම දෙකක් තියෙනවා. අපි question එකක් කරන්න මුලින්ම will අරගන්න වාක්‍ය මුලට will he දැන් negative කරපු විදිහට not එක තිබුණ විදිහටම වාක්‍යය තියෙනවා. will he not ඊළඟට verb එක come to the party? will he not come to the party කියලා අපිට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට will සහ not කියන words දෙකම එකතු කරලා won't කියලා මුලට අරගෙන හදන්නත් පුළුවන්. හැබැයි අපිට will not he කියලා මුලට අරගන්න බෑ. අපි මේ වචන දෙක අරගන්නවා නම් won't කියලා contraction form එකකින් එහෙම නැත්නම් short form එකකින් දාන්න අවශ්‍යයි. won't he දැන් not අරගෙන තියෙන්නේ won't he come to the party? මේ විදිහට negative questions හදාගන්න පුළුවන්. මේකදී අපි කරේ අපි ස්ට්‍රක්චර් එක ලියලා බලමු. මුලින්ම අපි ලියන්නේ will හෝ shall. iv තිබුණොත් shall එක භාවිත කරන්න පුළුවන්. plus subject. ඊළඟට ක්‍රියාපදය verb and object. තව දේවල් තියෙනවා ඔබ්ජෙක්ට් එකට පසුව එකතු කරගන්න පුළුවන්. question එකක් කරද්දී උනේ be verb එක අරගන්නවා subject එකට කලින්. වාක්‍ය මුලට අරගන්නවා be verb එක. දැන් අපි බලමු negative interrogative වල කොහොමද වාක්‍ය හැදුවේ? මේ වාක්‍ය වල ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඔව් සාදයට එන්නේ නැති වේවිද? නැති වේවිද කියන ඒවා තමයි negative interrogative. මෙහෙම කරන්නේ නැති වේවිද කියන්නේ. නම් මේකෙදී අපිට ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි will එක අරගන්නවා වාක්‍ය මුලට will plus subject. not එක තිබුණ තැනම තියෙනවා. not ඊළඟට ක්‍රියාපදය verb. ඊළඟ තමයි අපි කරන්නේ මොකක්ද කියන එක. එහෙම නැත්නම් object එක එකතු කරන්නේ. question mark දාන්න අවශ්‍යයි. පළවෙනි ක්‍රමය will subject not verb object. will he not come to the party කියලා හදාගන්න පුළුවන්. won't හෝ shan't plus subject plus verb. won't he come to the party? won't subject verb object. iv එක නම් shan't කියලා භාවිත කරන්න පුළුවන්. shan't I come to the party. shan't we come to the party? ඒ වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි simple future tense වල affirmative, negative questions සහ negative questions හදාගන්න. හරි. අපි දැන් පාඩමේ සමරි එකක් කරන් බලමු මොනවද අපි අද පාඩමේ කතා කරේ කියලා.
අපි අද lesson එක step by step අරන් බලමු කොහොමද simple future tense වාක්‍ය හදාගත්තේ කියලා. මුලින්ම simple future tense අපි භාවිතා කරේ යම් කිසි දෙයක් කරાવી කියලා කියන්නේ. අපි ඒක හදාගත්තේ ක්‍රියාපදයට කලින් will හෝ shall කියන be verbs එකතු කරලා. උදාහරණයක් විදිහට write කියන verb එකට will කියලා දැම්මොත් will write කියලා කියන්නේ ලියාවි. write කියන්නේ ලියනවා, will write කියලා කියන්නේ ලියාවේ. එහෙම නැත්නම් shall write කියන්නේ ලියාවි කියන අදහස. මුලින්ම අපි affirmative sentences හදුවා. ඒ කියන්නේ යථාර්ථයේ වාක්‍ය. අපි උදාහරණයක් අරන් බලමු. He will reply to the letter. ඔහු ලිපියට පිළිතුරු දෙයි. He will reply to the letter. ඉතින් අපි මේ වාක්‍ය හදාගත්තේ subject, will, shall, verb, object කියන sentence structure එක. ඉතින් අපි shall භාවිතා කරේ I සහ we කියන මම සහ අපි කියන pronoun එක විතරයි. හැබැයි will එක අපිට ඕනම subject එකක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි negative වාක්‍ය හදාගත්තා. negative වාක්‍ය හැදුවේ be verb එකට පසුව not එකතු කරලා. අපි මේ වාක්‍යෙම negative වලට හදනවා නම් ඔහු ලිපියට පිළිතුරක් එවන්නේ නැති වෙයි. He will not reply to the letter කියලා හදාගන්න පුළුවන්. will එකට පසුව not එකතු කරන්නයි අවශ්‍ය. interrogative එහෙම නැත්නම් questions හදුවේ will හෝ shall අපි වාක්‍ය මුලට අරගන්නවා. subject එකට කලින් be verb එක අරගන්නවා. ඔහු ලිපියට පිළිතුරක් එවාවිද කියලා හදාගන්න අවශ්‍ය නම් will එක මුලට අරගන්නවා. will he reply to the letter කියලා හදාගන්න පුළුවන්. will he reply to the letter. ඊළඟට negative interrogative හදාගත්තේ පළවෙනි ක්‍රමය තමයි will shall මුලට අරගෙන not තිබුණ තැනම තියලා වාක්‍ය හදාගන්න පුළුවන්. ඔහු ලිපියට පිළිතුරක් එවන්නේ නැති වේවිද කියලා අහන්න අවශ්‍ය නම් එක විදිහක් තමයි will he not reply to the letter කියලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් won't he reply to the letter කියලා අපිට short කරලා හදාගන්න පුළුවන්. ඔහු ලිපියට පිළිතුරක් එවාවි කියලා කියනවා නම් he will reply to the letter. ඔහු ලිපියට පිළිතුරක් එවන්නේ නැති වේවි කියලා කියනවා නම් he will not reply to the letter. එහෙම නැත්නම් short කරලා he won't reply to the letter. ඔහු ලිපියට පිළිතුරක් එවාවිද කියලා question එකක් අහන්න අවශ්‍ය නම් will he reply to the letter කියලා will එක මුලට අරගෙන question එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔහු ලිපියට පිළිතුරක් එවන්නේ නැති වේවිද කියලා හදන්න අවශ්‍ය නම් will he not reply to the letter එහෙම නැත්නම් won't he reply to the letter කියලා අපිට negative interrogative හදාගන්න පුළුවන්. මේ විදිහට තමයි simple future tense වාක්‍ය හදාගන්නේ. ඉතින් අද පාඩමක් තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එක එනකන් take care.